10-11 ශ්‍රේණිවල ඉගෙන ගන්න දරුවොත් එක්ක එකතු වෙලා ඉතිහාසයේ පාඩම් පෙළට වාර විභාගයේ ජාතක විභාගයේ ඉලක්ක කරගත් ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරන වැඩසටහනේ 10 ශ්‍රේණියේ 3 වන පාඩම විජේබාහු රචකගේ වැදගත්කම කරුණු 3ක් ඇසුරෙන් පහදන්න ප්‍රශ්න. ප්‍රශ්න ලියා ගන්න ළමයි විජේබාහු රචකගේ වැදගත්කම කරුණු 3ක් ඇසුරෙන් පහදන්න. පළවෙනි එක තමයි චෝලයින්ගෙන් රට බේරගත්තා. දෙවැනි එක වෙළඳපොළ ආර්ථිකයක් අපේ රට තුළ ස්ථාපිත කළා. තුන්වෙනි එක වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරමින් ආගමික ප්‍රබෝධය ඇති කළා. ඔන්න කාරණා තුන. දැන් අපි ලියන්න පටන් ගමු. පළවෙනි කාරණය චෝලයින්ගෙන් රට බේරා ගැනීම. ඔන්න අපි විස්තරය පටන් ගන්නවා. පළවන විජේබාහු රචකගේ වැදගත්කම සාකච්ඡා කිරීමේදී පළවන විජේබාහු රජුගේ වැදගත්කම සාකච්ඡා කිරීමේදී ඊටාම වැදගත් කරුණක් වන්නේ රාජේන්ද්‍ර නම් චෝල පාලනයෙන් ලක්දිව නිදහස් කරගෙන රට පුරා එක්සේසත් පාලනයක් නිර්මාණය කිරීමයි. රාජේන්ද්‍ර නම් චෝල පාලකයින් දෙදෙනාම රාජේන්ද්‍ර නම් චෝල පාලකයින් දෙදෙනාම වසර 70කට වඩා අධික කාලයක් රජරට ප්‍රදේශයේ නතු කරගෙන ගෙන ගිය චෝල පාලනයෙන් ලක්දිව නිදහස් කරගනු ලැබුවේ පළවන විජේබාහු රජතුමා. දකුණේ කතරගම ප්‍රදේශයේ මුලින් රජවන විජේබාහු රජු සංවිධානාත්මක සටනකින් පසු චෝලයින් පරාජය කොට ලක්දිව එක්සේසත් පාලනයක් නිර්මාණය කළේය. ඔන්න පළවෙනි කාරණය චෝලයින් පරදලා රට එක්සේසත් පාලනයකට ගත්තා. දැන් දෙවෙනි කාරණයට යමු. ඔන්න කියනවා රජරට චෝලයින්ගෙන් මුදවාගත් විජේබාහු රජු සිය අගනුවර කොට ගන්නේ පොළොන්නරුවයි. සිය අගනගරයේ බවට පත් කරගන්නේ පොළොන්නරුවයි. මේ යුගය වන විට ඉන්දියානු සාගරය හරහා විදේශ වෙළඳාම ප්‍රබල ලෙස ක්‍රියාත්මක වේ. විදේශ වෙළඳාම ප්‍රබල ලෙස ක්‍රියාත්මක වේ.
ලක්දිව ගෝකන්නතිත්ත වරාය ලක්දිව ගෝකන්නතිත්ත වරාය ත්‍රිකුණාමල වරාය මේ විදෙස් වෙළඳුන්ගේ ප්‍රධාන නැවතුම් පළක් විය. මේ විදෙස් වෙළඳුන්ගේ ප්‍රධාන නැවතුම් පළක් විය. ඒ අනුව ත්‍රිකුණාමල වරායේ සිට මහවැලි ගඟ දිගේ මේ විදෙස් වෙළඳුන් මහවැලි ගඟ දිගේ මේ විදෙස් වෙළඳුන් පොළොන්නරුවට ගෙනීම රජුගේ අරමුණ විය. රජුගේ අරමුණ විය. ඒ අනුව පොළොන්නරුව නගරය කේන්ද්‍ර කරගනිමින් රට තුළ වෙළඳපළ ආර්ථිකයක් ගොඩනැගීමට රජු කටයුතු කළේ. රට තුළ වෙළඳපළ ආර්ථිකයක් ගොඩනැගීමට රජු කටයුතු කළේය. අන්න කතාව. හරි. ඊළඟ වෙහෙර විහාර රසක් ඉදිරියේ. අනතුරුවෙනි කාරණය චෝල පාලනයත් සමග බුදුදහම විශාල වශයෙන් පරිහානියට පත් වී තිබූ අතර අනුරාධපුර යුගයේ ඉදිවුණු බොහොමයක් වෙහෙර විහාර විනාශ මුඛයට යමින් තිබුණා. බුදුදහම යලි නගා සිටුවීමේ අරමුණෙන් කටයුතු කළ පළවන විජයබාහු රජු වෙහෙර විහාර රැසක් ප්‍රතිසංස්කරණය කළේය. ඔන්න ළමයි විජයබාහු රජුරුවන්ගේ කතාව එම්.ආර්. නානකාර YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ලස්සනට පිළිතුරු ලියමින් ඉතිහාසය දැනුම වර්ධනය කරගන්න. වාගේ යාළුවන්ට මේ පණිවිඩය දෙන්න. එම්.ආර්. නානකාර YouTube නාලිකාව subscribe කරන්න. කමෙන්ට් එකක් දාන්න. අපි එකතු වෙලා ඉතිහාසය රසට ඉගෙන ගමු.